ඔබ සියලු දෙනාම සුබම සුබ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ලස්සන දවසක්. අද විශේෂිත පණිවිඩයක් අරගෙන තමයි මම ඇවිල්ලා. ඉතින් මේ විශ්වයෙන් හැමෝටම පණිවිඩ ලබා දෙන්නේ නැහැ. ඒක විශේෂිත පුද්ගලයන් සඳහා තමයි මේ විශ්වයෙන් පණිවිඩ අරගෙන එන්නේ. ඉතින් අද ඔයාට ඔන්න විශේෂිත දවසක්. ඒ නිසා තමයි ඔයාට මේ පණිවිඩය ලැබිලා තියෙන්නේ කියලා මම කියනවා. ඉතින් මේ වීඩියෝ එක විශේෂයෙන්ම කාලයකට සීමා වන්නේ නැහැ. ඒ කියන්නේ මම මේක දාපු දවසේම ඔයාට ඒක ලැබෙන්න අවශ්‍ය නැහැ. මොන දවසේද මේ පණිවිඩය ඔයා අතටපත් වෙන්නේ? එදා තමයි සුදුසුම දවස මේ විශ්වයෙන් ඔයාට මේ පණිවිඩය ලබා දෙන්න. සමහර වෙලාවට සමහර අයට මේක ජීවිත කාලයම අහන්න ලැබෙන එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක දාපු දවසේම අතටපත් වුණොත් ඔයා ගොඩක් වාසනාවන්ත පුද්ගලෙක්. මොකද ඒ කියන්නේ මේකට දිව්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඩිවයින් කනෙක්ෂන් එකක් තියෙනවා යුනිවර්ස් එකත් එක්ක. ඒ නිසා තමයි ඔයාට ඒ පණිවිඩය ඒ වෙලාවට નિયમિત වෙලාවට හම්බෙන්නේ. මම එහෙම කියන්නේ මොකද මම මේ වීඩියෝ එක කරන්න කලින් මම මැනිෆෙස්ට් කරා වෙනදා වගේම මේ වීඩියෝ එක කුමන කාලයක හෝ ලබා දෙනවා නම් ඒ සඳහා සුදුසු පුද්ගලයන් තෝරලා ලබා දෙන්න කියලා. ඉතින් අද මම අරගෙන ඉන්නේ ඉතාමත් විශේෂ කාරණාවක්. අපි බලමු ඒ මොකද්ද කියලා. ඊට කලින් මතක් කරනවා අද දිනේ අලුතෙන් නම් ඔබ අපේ නාලිකාවත් එක්ක එකතු වන්නේ. අපේ නාලිකාව විශේෂයෙන්ම මේ විශ්වාකර්ෂණ නීතිය ගැන තමයි කියලා දෙන්නේ. ඉතින් අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාට ගොඩක් දේවල් අපේ නාලිකාව හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන්මම පල්ලෙහාට ගිහිල්ලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ගොඩක් වෙලාවට අපේ වීඩියෝස් 6ට තමයි දැම්මේ. නමුත් අපේ channel එකේ වෙලාව එහෙම වෙන නිසා හරියටම 6ට දාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා channel එකේ bell notification එක all කියන එකට දාලා තියාගන්න. එතකොට මොන වෙලාවක වීඩියෝ එකක් දැම්මත් ඔයාට notification එකක් එනවා. එතකොට කිසිම වීඩියෝ එකක් miss වෙන්නේ නැහැ. අර මම කියනවනේ සමහර වෙලාවට ඔයා සුදුස්සෙක් වෙන්න ඕනේ. විශ්වෙන් දෙයක් ලබා ගන්න නම් ඔයා සුදුස්සෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට ඔයා සුදුසුයි නම් ඔයාට දැන් සමහර විට හිතෙන්න පුළුවන් හරි මම දැන් මේක on කරනවා කියලා. ඉතින් ඒක මේ වෙලාවේ කරගන්න. හරි. අපි දැන් එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් මුලින්ම මම කියන්න ඕනේ ඔයා මේ විශ්වයේ ආශිර්වාදය ලැබිලා තියෙන පුද්ගලයෙක්. නිකම්ම ආශිර්වාදයක් නෙමෙයි ඒක. ඊටමත් ඉහළ උසස් ගණේ ආශිර්වාදයක් තමයි ඔබට ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබට මේ විශ්වය මඟ පෙන්නනවා කොයි පැත්තටද යන්න ඕනේ කියලා ආරක්ෂාව ලබා දෙනවා. සහ කිසිම දවසක ඔබව මේ විශ්වය තනි කරන්නේ නැහැ. සමහර වෙලාවට මේ ජීවිතේ තරමක් අභියෝගාත්මක වගේ දැනුණත් ඔබට ලොකු මිතුරන් පිරිසක් නැති වුණත් මට හැඟෙනවා ඔබ ඔබේ ශක්තිය කොච්චර වටිනවද කියලා දන්න ඊටමත් සිහිබුද්ධියෙන් ඉන්න කෙනෙක් කියලා. මට ඔබෙන් දැනෙන ශක්තිය තමයි ඔබ මේ යුනිවර්ස් එකත් සමග ගැඹුරු සම්බන්ධතාවයක ඉන්න කෙනෙක් කියන එක. ඉතින් ඇත්තටම කියනවා නම් මගේ ඇඟේ හිරි කඩු පිපෙන්න එනවා. මම හිතනවා ඔයාලටත් මේ වෙලාවේදී ඒක දැනෙනවා ඇති කියලා. ඉතින් ඔබ මේ ජීවිතේ මින් ඉදිරියට කොච්චර මේ විශ්වයෙන් ආශිර්වාද ලැබෙනවද කියන එක අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඔබ තනිකම සහ හුදකලා කාලයක් මේ වෙනකොට ගත කරලා තියෙනවා. වගේම තමයි ඔබ ඊටමත් අපහසුයෙන් සමහර කර්තව්‍යයන් සමහර කාර්යයන් මේ ජීවිතේ කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ ඔබේ මනස නැවත සැකසීමක් කරලා තියෙනවා. ඉතින් සමහර විට මට හිතෙන්නේ ඔයා sleeping affirmations කරලා ඇති. එක දිගටම ඔයාගේ සිතුවිලි සකසන්න කාලය අරගෙන ඇති. ඉතින් මම හිතනවා ඔයාට ඔයාගේ මනස පිළිබඳ යම් කිසි අවබෝධයක් තියෙනවා මේ වෙනකොට. ඒ වගේම ඔයාගේ ශක්තිය, ඔයාගේ emotions, ඔයාගේ හැඟීම් සහ ඔයාගේ belief, ඔයාගේ විශ්වාසයන් ගැන මේ වෙනකොට අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් විශ්වාස කරන්න මේ universe එක හැම වෙලාවෙම ඔයා වෙනුවෙන් ආශිර්වාදය එයා වෙන් කරලා තියෙනවා. ඉතින් මේ යුනිවර්ස් එක බලාගෙන ඉන්නේ ඔයා කොයි වෙලාවෙද වගේ මැනිෆෙස්ට් එක කරන්න කියලා. ඉතින් මට දැනෙන දේ තමයි ඔයාට ඊටාම දුර ගමනක් යන්න තියෙනවා, විශාල ගමනක් යන්න තියෙනවා. ලොකු දියුණුවක් ජීවිතයට ආකර්ෂණය කරගන්න තියෙනවා ඉදිරි කාලය තුලදී. මොකද ඔයා දැනටමත් ඒ සඳහා inner work, ඒ කියන්නේ ඇතුළාන්තයේ වූ කාර්යයන් ඔයා දැනටමත් කරලා තියෙනවා. වගේ මානසික මට්ටම mindset එක ඉහළට අරගෙන තියෙනවා. සහ ඔයා negative දේවල්, නාත්මක දේවල් බැහැර කරලා තියෙනවා. ඉතින් finally it's happening. දැන් ඔන්න ඒ දේ වෙන්න පටන් ගන්නවා. අර මම හැමතිස්සෙම කියනවනේ transformation එකක් ගැන. ඒක මේ මොහොතේදී සිද්ධ වෙනවා. ඔයා ඔයාගේ සියලුම lessons, සියලුම පාඩම් හරියටම ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔයා මේ level එකට, මේ stage එකට අවිල්ලා තියෙන්නේ. ඔබේ ජීවිතය හැකියාවන්ගෙන් පිරීලා තියෙන්නේ. මේ මායාවන්ට එහෙම නැත්නම් මිරකල්ස් වලට සහ සිදුවිය හැකි පුදුමාකාර දේවල් වලට ඔබ විවෘත වීම
ඉතාමත්ම වැදගත්. ඒ සඳහා ඔබ විවෘත වෙනවා කියන්නේ ඒ දේවල් ඔබගේ ජීවිතයට සිදු වෙනවා කියන එක. සීමිත විශ්වාසයන් හෝ තමන්ගේ ඇතුලේ තියෙන සැකයන් නිසා ගොඩක් වෙලාවට ගොඩක් අයට මේ දේවල් මේ විශ්වයෙන් ආකර්ෂණය කරගන්න බැරි වෙනවා. ඉතින් ඔයා එහෙම නැති නිසා මට හොඳවාකාරයෙන්ම කියන්න පුළුවන් ඉදිරි සති කීපය තුලදී ඔබට යමක් මේ විශ්වයෙන් ඒ කියන්නේ මොකක් හෝ ආශ්චර්යයක් පුදුමාකාර දෙයක් ඔයාගේ ජීවිතයට සිදු වෙනවා කියන එක මට මේ වෙලාවේදී කියන්න පුළුවන්. ඉතින් ඔයා ගැන මට ඇත්තටම ආඩම්බරයි. ඔබගේ ජීවිතයේ සිටින අය සමහර විට ඔබට වටිනාකමක් නොදුන්නත් මතක තබා ගන්න ඔබට වෙන කිසිවෙකුගෙන්වත් එය අවශ්‍ය වන්නේ නැහැ. මේ විශ්වයෙන් ඒක ඔබට දීලා තියෙනවා. ඉතින් ඔබට ඔබව ඉහළට ඔසවා ගැනීමට සහ බයට වඩා ආදරය තෝරා ගැනීමට අවධානය යොමු කිරීම ගැන මේ විශ්වය අතිශයින්ම ඔබ පිළිබඳව ආඩම්බර වෙනවා. ඉතින් මේ සිදුවන දේ පිළිබඳ විශ්වාස කරන්න. එය තරමක් ඔබට බියජනක වෙන්න පුළුවන්. මොකද මේ වෙන්න යන්නේ අපිට නුහුරු දෙයක්නේ. නමුත් මේ ඉදිරි සති කිහිපයේදී ඔබේ ජීවිතය ඉහළට නගිනවාමයි. ඔබ දැන්ටමත් මෙච්චර දුරක් ඇවිත් තියෙනවා. දැන් ඔබට තව දුර යන්න සිදු වෙනවා. ඔබගේ අමාරු කාලය දැන්ටමත් ගෙවිලා ඉවරයි. දැන් ඉන්න තියෙන වගේ සමෘද්ධිමත් කාලය. ඉතින් මේ සිතට දැනෙන මේ කෘතඥතාවය, ඒ වගේම සාමකාමී තත්වය දිගටම තියාගන්න. එතකොට ඔයාට හිතා ගන්නවා බැරි වෙයි මේ මොකක්ද ඔයාගේ ජීවිතේට වෙන්නේ කියලා. ඉතින් ඔයාගේ සිහින ටික ඔයා මෙනෙහි කරන්න. නැවත නැවත සිහිපත් කරගන්න ඔයාට මොනවද මේ ජීවිතයේ අවශ්‍ය ඒ දේවල් සැනින් සැරේ මතක් කරගන්න. ඉතින් සයින් එකක් සඳහා බලාගෙන ඉන්න මේ විශ්වයෙන් එක එක සයින් දෙනවා. දැන් ඔයාට මේ ඒන්ජල් නම්බර්ස් සැනින් සැරේ පේන්න පුළුවන්. ඒ වගේම සමනල්ලු. මේ වගේ දේවල් යුනිවර්ස් එකෙන් සැරෙන් සැරේට ඔයාට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න. මොකද මේ සයින් එකත් එක්ක ඔබට දෙන්නේ මොකක් හෝ දෙයක් කරන්න කියලා. ඉතින් ඒ මොකද්ද සයින් එක කියන එක පිළිබඳව යම් අවධානයක ඉන්න. ගොඩක් වෙලාවට මේ විශ්වයෙන් දෙන පණිවිඩ ඔයාට කියන්නේ නැහැ මේක සයින් එකක් කියලා. ඉතින් මම සමහර වෙලාවට ඔයගලන්ට මොකක් හරි පණිවිඩයක් දෙනකොට මම කියනවා මේක සයින් එකක් කියලා. නමුත් මේ විශ්වයෙන් එහෙම කියන්නේ නැහැ. ඔබට හැකි වෙන්න ඕනේ ඒක සයින් එකක් කියලා අඳුන ගන්න. ඉතින් මේ සයින් එකක් පෙනෙනවා කියන්නේම මේ විශ්වය ඔබත් සමග ඔන්න සම්බන්ධ වෙලා ඉන්න කියන්න ඒක ඉතාමත් ප්‍රබල කාරණාවක් වෙනවා. තවත් දෙයක් තමයි ඔබගේ අතීතය හෝ අනාගතය ගැන කිම විටක කනස්සල්ලටපත් වෙන්න එපා. මේ අවස්ථාවන් ඔබට කුමන හෝ විටක එක පාටම ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව එනකන් ඔබ හොඳ අවදියෙන් සිටිය යුතුයි. මේ විශ්වයෙන් අපිට පණිවිඩ ලබා දෙනවා. දැන් මේ වීඩියෝ එක උනත් ඔබට ලැබිච්ච පණිවිඩයක් ඔබ ඒ ඔස්සේ යනවා. සමහර විට ඔබට හිතෙන්න තිබුණා මම මේ වීඩියෝ එක බලන්න ඕනේ නැහැ කියලා. නමුත් ඔබ ඒ මාර්ගේ යන්නේ නැතුව මේ වීඩියෝ එක දැන් බලනවා. ඔබට මේ දේ දැන් ඔන්න ලැබෙනවා. ඉතින් ඒ වගේ ඔබට මේ ලැබෙන දේවල් අනිවාර්යෙන් ඔබ අවදියෙන් ඉඳලා ඒවා බාරගත්තොත් තමයි ඔබට ඔබගේ ජීවිතය ලස්සන කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේ අවදියෙන් සිටින එක ඉතාමත් වැදගත්. ඔබට මේ විශ්වයෙන් ලැබෙන දේවල් හඳුනා ගැනීම සඳහා. ඉතින් ඔබගේ ජීවිතය මම දන්නවා පුදුමාකාර ලෙස ඉදිරියට වෙනස් වෙනවා කියන එක. ඉතින් දැනටමත් ඔබේ ජීවිතයට යම් කිසි පරිවර්තනයක් වෙලා තියෙන්න පුළුවන්. යම් කිසි චේන්ජ් එකක් වෙලා තියෙන්න පුළුවන්. මොකද දැනටමත් මේ විශ්වයේ මේ ගත වෙන්නේ විශාල ශක්ති හුවමාරුවක් වෙන කාලයක්. ඉතින් දැනටමත් ඔබගේ ජීවිතේ ෆ්‍රීකවන්සි එක වෙනස් වෙලා ඔයාට දේවල් ලැබෙන ගමන් තියෙන්න පුළුවන්. ඉතින් එය එතනින් නවතින්නේ නැහැ. තව තවත් ඔයාට දේවල් මේ විශ්වයෙන් දිගින් දිගටම ලබා දෙනවා. ඉතින් මේ ප්‍රශස්ත බව කෙරෙහි ඔයාගේ අවධානය යොමු කරන්න ඕනේ. ඔබගේ සිතුවිලි පිළිබඳ ඔයා පරිස්සම් වෙන්න ඕනේ. ඔයාට ඇති වෙන සිතුවිලි පිළිබඳ පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒවා උදෙක් ඔයාගේ හිතේ ඇතිවෙන පෞද්ගලික සිතුවිලි නෙවෙයි. ඒවා මේ යුනිවර්ස් එකත් එක්ක දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ වගේ මේ සිතේ ඇතිවෙන සිතුවිලි පිළිබඳව. මේ විශ්වය විශ්වාස කරන්න ඕනේ. මේ විශ්වය වගේ සිතුවිලි වලට සවන් දීලා ඒවට අදාළව ප්‍රතිචාර දක්වනවා. ඉතින් ඉදිරි සති කිහිපය තුළ ඔබට සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් ලැබෙන්න තමයි යන්නේ. මම පෞද්ගලිකව වීඩියෝ එකක් කරද්දී මෙච්චර විදිහට මට ඒක දැනෙලා නැහැ. හැබැයි අද දැනෙනවා. ඉතින් මම හිතනවා ඔබටත් ඒක දැනෙයි කියලා මේ වීඩියෝ එක අහනකොට. ඉතින් මේක ඇත්තටම දිව්‍ය පණිවිඩයක්. මේ විශ්වෙන් ඔයාට ඒ පණිවිඩයක් මේ ලැබෙන්නේ. මේක සයින් එකක් කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් ඔබගේ ආශාවන් සමග ඔබගේ සිතුවිලි පෙළගස්ව ගන්න ඕනේ. ඉතින්
ඉදිරියේදී සමහර විට ඔබට අලුත් දේවල් අත්විඳින්නට පුළුවන්කම ලැබෙයි. කවදාවත් නොකරපු දේවල් ඔබට කරන්නට අවස්ථාව ලැබෙයි. ඉතින් අපහසුතාවයක් සමහර විට දැනෙන්න පුළුවන්. මොකද අලුත් දෙයක් නිසා. නමුත් ඔබ ඒට හුරු වෙනවා. ඒක සිදු වෙනවාමයි. ඉතින් මැජික් එකක් ඉදිරියේදී වෙන්න නියමිතයි. ඔබ ඔබේ ජීවිතයට යමක් ලබා ගන්න කැමති නම් එය මොකක් හරි ආදර සම්බන්ධකමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෘත්තීය උසස් වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිල මුදල් වෙන්න පුළුවන්. යාන වාහන වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් ඔබේ හදවත විවෘත නම් මේ විශ්වයට එය අනිවාර්යෙන් ඔබට ලැබෙනවාමයි. ඉතින් අතීතයේ වෙච්ච නරක සිදුවේ නරක අත්දැකීම් බිහිසුණු අත්දැකීම් තියෙනවා නම් අනිවාර්යෙන් ඒවා එතනින් අවසන් කරන්න ඕනේ. මොකද දැන් ඒ අතීතයෙන් ඔබට තවදුරටත් වැදගත්කමක් නැහැ. හැබැයි ඔබට ලැබිච්ච අත්දැකීම් ඔබව මේ ඉදිරියට යන ගමනට සූදානම් කරලා අවසන් මේ වෙනකොට මේ විශ්වය කිසිම වෙලාවක අපිට අවශ්‍යයි කියලා කියන දේවල් ආකර්ෂණය කරන්නේ නැහැ. අපි කවුද කියන එක තමයි මේ විශ්වයෙන් ආකර්ෂණය කරලා දෙන්නේ. ඒ නිසා මට සල්ලි ඕනේ, මගේ ණය බේර ගන්න ඕනේ, මට මුදල් දෙන්න, මට මුදල් ඕනේ වගේ දේවල් කියන්න එපා. මට මුදල් තියෙනවා කියලා කියන්න. ඔබ කරන වැරදි හදාගන්න. මගේ අත්දැකීමෙන් මම දන්නවා එහෙම කරාම අනිවාර්යෙන්ම මේ විශ්වයෙන් ඒ දේවල් ඔබට ලබා දෙනවා කියන එක. ඉතින් ඔබට මම සුබ පතනවා මේ වීඩියෝ එක ඔබට ලැබිච්ච එක පිළිබඳව. පෙනාලිකාවත් එක්ක දිගටම ඉන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් channel එක පල්ලෙහාට ගිහිල්ලා subscribe කරලා තියාගන්න. bell notification එක on කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාගෙන යන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එනවා ඔබට ඔබේ ජීවිතය උස්සස්ම මට්ටමට අරගෙන යන්න හැකි වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා. එහෙනම් අදට සමුගෙන යනවා. ඔයාලට බොහොම ස්තුතියි.